දැන් පෙන්නල් බාන. හරි. දැන් සුපුන්ගෙන්ට බලන්න. ඕලම උබේ පොත. සර් ඒක ගෙදරනේ. මොකක් ගෙදර? ඔව් සර් මට වැරදීමකින් මේ ගෙදර වැඩ කරලා ඒක දාගන්න බැරි වුණා. මට නිින්ද ගියා. ඉන්න ගියා? දඩගාපිය මෙතන. දනගාපිය. අනේ සර් මට දැනගන්න බැහැ සර්. ඇයි දනගන්න බැරි? මගේ කකුල් දෙක තුවාලෙලා සර්. අනේ මේ බොරු කියන්නේ නැතුව වහාම දනගාපිය. නැත්තම් ආ වලින් ගහන ඈ. හරි දැනගන්නවා සර්. අර දැන් අනිත් උනුත් එන්න බලන්න. පොත් බලන්න. උබේ පොත. ගෙදර වැඩ මුකුත් කරලා නෑනේ බං. නෑ සර් මේකයි වුනේ. ඊයේ අපේ ගෙදර කරන්ට් එක ගියා. ඉතින් ඊයේ කරන්ට් එක ගියාට පස්සේ ආය ආවතනේ. ඔව් සර්. ආයෙ මම ගෙදර වැඩ කරන්න හදද්දි ආයෙ කරන්ට් එක ගියා. ඊට පස්සේ කරන්ට් එක ආව ඇතිනේ. ඔව් සර්. ඒත් මම ලියන්න නැතුව හිටියා. ඇයි ඒ? මොකද සර් මම ගෙදර වැඩ කරන්න හදද්දි තමයි අවතිස්සේම කරන්ට් එක යන්නේ. මම ගෙදර වැඩ කරන්න නැතුව ඉන්නේ ඉතුවා. ඇත්තද මහත්තයෝ? දනගාපිය මෙතන. මේ මොකද්ද යකෝ බේව්. අල්ලමයි. දැන් අනිත් අය පොට්ටි කරන් එන්න බලන්න. Excuse me sir. මං එන්නද? එන්න මහත්තයෝ එන්න. තාත්තේ කොහමද? බුදු අම්බෝ. උබනේ. මොකෝ මේ දනගන් එන්න නෑ සුපුන්ගේ තාත්තේ මම තමයි යාව දන ගැස්සුවේ. ඇයි සර් මෙයා දනගන්නේ? නෑ තාත්තේ මේකයි. මේ සුපුන් ඔය මගේ ගෙදර වැඩ වගේක් දුන්නා. ඒ ගෙදර වැඩ ටික මෙයා කරලා මේ අද පොත ගෙනල්ලා යන ඒකයි. ඒමද සර්? මූව අදාගන්න බෑ සර්. මුට හොදටම ගහලා අදාගන්න ඕන සර්. මේ කියන දේවත් අහන්නේ සර්. හරි. දැන් තාත්තා මොකෝ ආවේ? සර් මේකයි. ඊයේ මට ලොකු සර්ගෙන් පණිවිඩයක් ඇවිල්ලා තිබ්බා. ඉතින් මං ඒකින්ද තමයි ඉස්කෝලට ආවේ. දැන් ලොකු සර්වත් හම්බෙලා මං ආවා. මම මේ නිකන් මේ පුතාවත් පොඩ්ඩක් බලලා පන්තියට ආවේ. හරි තාත්තේ. හරි. පුතා දැන් මේ වැඩ ටිකවත් කරන්නේ නෑ තාත්තේ. ඇත්තටම කිව්වොත්. දැන් මං ඊළඟ පාර මේ වගේ දඟ වැඩක් කරොත් ඊළඟ පාර මං ගහන එක ගහනවා තාත්තේ. ඒක නම් ගොඩක් හොඳයි සර්. මෙයා ගෙදර ඉන්නකොටත් අපි කියන දේවත් අහන්නේ. දැන් නම් මෙයාට ගහලා තමයි හදාගන්න වෙන්නේ සර්. ඕනොටට අපි උරතල් කරා වැඩි සර්. මේ මචං ඊයේ ප්‍රින්සිපල් සර් මේ ගැන